ඉතින් කොහොමද සුබ දවසක් කියලා පිළිගන්නවා සියලුම දෙනා මගේ channel එකට. ඉතින් අද අරගෙන ආවේ කළු පාටට තියෙන පුළුන් වගේ හරිම soft එකට තියෙන කප් කේක් එකක්. වෙනස් සමුද්‍රව්‍යයක් එකතු කරලා තමයි මම මේ කළු පැහැ ගන්නෙ. ඉතින් වෙනද හදන කප් කේක් රෙසිපි එක නෙමෙයි. හරිම soft ඒ වගේම moist එකක් තියෙන කප් කේක් එකක්. කටේ තියන්න බැරි තරම් පැණි රස එන රෙසිපි එකකුත් නෙමෙයි. සාමාන්‍යයෙන් ඕනම කෙනෙකුට කන්න පුළුවන් විදියට තමයි හදලා තියෙන්නේ. ඉතින් වාජනයක් අරගන්න එකට පාන් පිටි වලින් කෝප 1/2ක් එකතු කරගන්න. ඉතින් ඒකටම සීනි කෝප්පයක් එකතු කරන්න. මේක කුඩු කරගෙන එකතු කරනවා නම් හොඳයි. කොකෝ පවුඩර් වලින් කෝප 3 කාලයි, බේකින් සෝඩා වලින් තේ හැඳයි, ලුණු තේ හැඳි භාගයයි එකතු කරගන්න. තේ හැඳ ගන්නකොට හරියටම මැනලා අරගන්න. තේ හැඳ කපලා අරගන්න, පුරවලා අරගන්න එපා. ඉතින් මේ ටික හොඳට කවලම් කරගන්න. ඉතින් ඔයාට අවශ්‍ය නම් මේ ටික හොඳට හලලා අරගන්නත් පුළුවන්. මම නම් හලලා නෙමෙයි එකතු කරේ. ඉතින් පරණ කොකෝ පවුඩර් එකක් තියෙනවා නම් එහෙම අනිවාර්යෙන් හලලා අරගන්න. මෙන්න මේක තමයි මම කිව්ව රහස් අමුද්‍රව්‍ය. ක්ෂණික කෝපි වලින් තේ හැන්දක් එකතු කරලා ඒක දිය කරලා එකතු කරගන්න. ভেජිටබල් ඔයිල් වලින් කෝප 3 කාලක් එකතු කරගන්න. මේ එකතු කරන්නේ විනාකිරි වලින් තේ හැන්දයි, වැනිලා වලින් තේ හැන්දයි එකතු කරගන්න. පොඩි වේලාවක් සියල්ලම හොඳට කවලම් කරගන්න. ඊළඟට මම එකතු කරන්නේ බිත්තරයක්. බිත්තරේ කලින්ම එකතු කරගෙන ගසාගෙන මේක කරගන්නත් පුළුවන්. මම පස්සේ තමයි බිත්තරේ එකතු කරගත්තේ. ඊට පස්සේ බිත්තරයත් මෙන්න මේ විදියට හොඳට මික්ස් වෙන විදියට විනාඩි 3-4ක් ඉක්මනින් කවලම් කරගන්න. ඉතින් මේක හදන්න මාරම ලේසි රෙසිපි එකක්. අපිට ලොකු උපකරණ අවශ්‍ය වෙන්නෙත් නෑ. සාමාන්‍ය ගෙදර තියෙන දේවල් වලින් ඉතින් හදාගන්නට පුළුවන්, කවලම් කරගන්නට පුළුවන්. ඉතින් අපි හදාගත්තු දියර මිශ්‍රණයෙන් ටික එකතු කරලා පිටි මිශ්‍රණයට කවලම් කරගන්න. ඉතින් මේක ලොකු පේස්ට් එකක් වගේ එනකන් හොඳට කවලම් කරගන්න. ඔක්කොම දියර වර්ග ටික එකතු කරාට පස්සේ මේක හොඳ උක්කු මිශ්‍රණයක් බවට පත් වෙනවා. හොඳට කවලම් කරාට පස්සේ මෙන්න මේ වගේ උක්කු හොඳ බැට එකක් හම්බෙනවා. ඉතින් ඊට පස්සේ මේක මම වෙන භාජනයකට මාරු කරගන්නවා. මොකද මට කප් කේක් ලයිනින් වලට පහසුවෙන්ම දාගන්නට පුළුවන් හින්දා මම මෙන්න මේ වගේ ෂේප් එක තියෙන භාජනයකට මේ ටික මාරු කරගන්නවා. ඊට පස්සේ මම පිටි මිශ්‍රණය කප් කේක් ලයිනර්ස් වලට දාගන්නට තමයි යන්නේ. මගේ ළඟ තියෙන මෙන්න මේ වගේ කප් කේක් 6ක ට්‍රේ එකක්. ඉතින් 12ක ට්‍රේ එකක් තියෙනවා නම් අරගන්න. අපේ මිශ්‍රණය 12කටත් වඩා ප්‍රමාණවත් වෙනවා. අයිසින් දානවා නම් මම ලයිනර්ස් 2 ගානේ දාගත්තා. ඉතින් ඔයා කප් කේක් ලයිනර්ස් වලට බැටේ එක දාද්දි ඔයා සැලකිලිමත් වෙන්න ඕන පොඩි කාරණාවක් තියෙනවා. අයිසින් කරනවා නම් අපිට කප් කේක් එක බේක් වුණාට පස්සේ ලයිනින් එකේ ලෙවල් එකට කේක් එක තිබ්බහම ප්‍රමාණවත්. මම මේ දාන ප්‍රමාණය දැම්මත් මේක ගොඩාක් උඩට කර්ව් එකක් වගේ එනවා. මොකද මම අයිසින් කරන්නේ නැහැ. ඒ නිසා ඔයා ප්‍රමාණය පොඩ්ඩක් හරියටම බලලා දාගන්න. මීට වඩා පොඩ්ඩක් අඩුවෙන් තමයි කප් කේක් වලට අපි දාන්නේ. මොකද අයිසින් කරන්න අවශ්‍ය නිසා. මම දාන ලෙවල් එකේ දැම්මත් ඔයාට මේකෙන් කප් කේක් 12ක් හරියටම හදාගන්න පුළුවන්. ඔය අයිසින් කරනවා නම් මේ ප්‍රමාණයෙන් ඔයාට කප් කේක් 15ක් විතර හදාගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදියට පිටි මිශ්‍රණය දාලා සෙල්සියස් අංශක 170ට විනාඩි 20ත් 25ත් අතර ප්‍රමාණයක් යනවා ටයිම් එක බේක් කරන්න. ඇත්තටම මට ගියේ විනාඩි 20යි. මොකද එක oven එක අනුව ඒක වෙනස් වෙනවා. ඔයාට බලන්න පුළුවන් දැන් මාරම කළු පාටයි. ඒ කේක් එක ඔයා මේක හදලා බලන්න. මේ විදියටම හදන්න පුළුවන්. වරදින්නේ හරිම සරලයි මේ රෙසිපි එක. මට දෙසරයක් බේක් කරන්නට වුණා. මොකද මගේ ට්‍රේ එක හයි ට්‍රේ එකක් ඉඳලා. ඉතින් ඔයාට 12ක ට්‍රේ එකක් තියෙනවා නම් මේක එකවර බේක් කරගන්න පුළුවන්.
ඉතින් 15ක් හදාගන්න පුළුවන් හින්දා තව 3ක් ඔයාට වෙනම දාගන්නත් සිද්ධ වෙනවා. ඉතින් මෙන්න මේ විදියට ගත්තාම ලස්සනට කළු පාටට බේක් වෙච්ච කේක් එකක් තමයි එන්නේ. මම ඔයාලට කලින් කිව්වා මම දාන ප්‍රමාණයෙන් උඩට එනවා කියලා. අයිසිං කරනවා නම් මෙච්චර ප්‍රමාණයකට කප් කේක් එක අවශ්‍ය නැහැ. මේ බලන්න මාර සොෆ්ට් එකට තියෙන කේක් එකක් මේක. අතින් අල්ලපු ගමන්ම කැඩෙන වගේ ලෙවල් එකකට තියෙන්නේ. ඉතින් මම ඊළඟ කේක් හයත් ලස්සනට බේක් කරගත්තා. ඉතින් ඔයාට බර්ත්ඩේ පාටි එකට වගේ ඉක්මනින්ම හදාගන්න පුළුවන් ගොඩක් අය කැමති වෙන රෙසිපි එකක් තමයි මේක. ඉතින් ඔයාට මේක ලිපේ හදාගන්නත් පුළුවන් විනාඩි 30ක් විතර සාමාන්‍ය උෂ්ණත්වයේ ස්ටීම් කරලා ගන්න. ඉතින් මේ විදියටම අරගන්නට පුළුවන්. ඒක හරි ප්‍රමාණය බලලා ඔයා ස්ටීම් කරගන්න. ඉතින් ඔයා පළවෙනි වතාවට නම් මගේ වීඩියෝ එකක් රෙසිපි එකක් බලන්නේ හොඳයි කියලා හිතෙනවා නම් subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න යාළුවන්ටත් බලන්න share කරන්න. ඉතින් සුබ දවසක් ගිහිල්ලා එන්න.